අපේ චූටි මහත්තයා. චූටි මහත්තයා මේ එන්න. මේ එන්න. කොහෙන්දකෝ? ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදි සඳහන් කළ තියෙන මිනිසුන් වස්තුව නිගම් කරලා තියා ගන්නවා. තන්පත් කරලා ආරක්ෂා කරලා තියා ගන්නවා. කොහෙන්ද? මොනවද කන්නේ? කොහෙද දන්නු මුණා? චූටි මහත්තයා. මේ එන්නකෝ. චූටි මහත්තයා. මේ එන්න. මෙහෙන්ද. බාද. කොහෙන්ද? චූටි මහත්තයා ඉන්නේ ගෙදර. ඒ වගේම ණයක් තිබුණකින් ණය ගෙවලා ගන්න. ආහාර පාන නැති දුෂ්කර කාලයක් එන්න පුළුවන්. මොකද අතීතයේ බුද්ධ ශාසනය බහුලව ප්‍රබලව පැවතිච්ච කාලේ මුළු ලංකාවටම මෙන්න කො එන්න එන්න කොහෙන් මෙන් නෙන්නෝ චූටි මහත්තයා මෙහෙන්දෝ දුෂ්කර වුණා ලංකාව තුල. මෙහෙන්දකෝ අදුගානේ සංඝයාට බක්හන්දක් පූජා කරගන්න කෙනෙක් මෙහෙන්ද සමහර පළාත්වල නැති වුණා. සංඝයා පවා ජීවත් වුණේ කොළ වර්ග අල වර්ග අනුභව කරමින් වනගත වෙමින්. සමහර මිනිසුන්ට ආහාර පාන නැතුව මිනිසුන් මෙහෙන්ද 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 අල වර්ගත් අනුභව කරලා ජීවත් වෙන්න පුරුදු වුණා. මෙහෙන්දකෝ චූටි මහත්තයා මෙහෙන්දකෝ මෙහෙන්ද මෙහෙන්ද කවුද ඔහි ඉන්නේ? ඔය බල්ලෝ එනවනේ දඩාවත යන්නේ උ. මෙහෙන්දකෝ මෙහෙන්න මොකද යාළුවෝ ඇවිල්ලාද වගේ නෑනේ. මෙහෙන්ද මෙහෙන්ද කොහෙන්ද මට බෑ මං එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා වස්තුව තැන්පත් කරලා තබන්නට ආදක වෙන අදහස් නැත්නම් හේතු වෙන කාරණා පිළිබඳව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මේ ශාසනය තුල නිදානයක් තිබෙනවා. මේ ශාසනය තුල තියෙන නිදානය තමයි කුංකෙදීම. කුංකෙදීම හඳුන්වන්නේ අනුගාමික නිදානය කියලායි. අනුගාමික කියන්නේ තමයි අද වලි කුකුල්ලුත් නෑ ඇවිල්ලා. ආවා උදේ ඇවිල්ලා ගියා. දැන් දවල් වෙලානේ. උදේ හිටියා වා හිටියේ නෑනේ වෙලේ. මෙහෙන්දෝ චූටි මහත්තයා මෙහෙන්ද කො මෙහාට එන්න මෙහෙන් එන්න චූටි මහත්තයාට වෙඩිය දිච්චන් දෙක. හරි යනවා යන්න. නෝති ළමයා. දැන් 80යි. දැන් 105ක්ද හොඳයි. ගන්නවා. යා එන්න හොරිකඩ මහත්තයා සඳහන් කරා
පෘථුවිය අලුත් විනාශ වෙලා තිබෙන අලුතෙන් අලුත් එකක් නෙවෙයි. අතරම පෘථිවිය විනාශ වෙලා තිබෙන අලුතෙන් අලුත් එකක් තමයි. අද්දෝ නමුත් පුරාතනයේ පටන් ඒ පෘථිවිය නැවත සකස් වන විට ජම්බුද්වීපය ශ්‍රී ලංකාව කොහොමද රටවල් යම්